ඔයා පාඩම් කරලා මහන්සි වෙලාලා විභාගෙට හොඳ ප්‍රතිඵලයක් එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි බොහෝ දුරට හොඳ ප්‍රතිඵලයක් එයි. මහන්සි උනේ නැත්තම් එන්නෙම නැහැ ෂුවර්. හරිද? තේරෙන්නේ නේද කතාව? මහන්සි නැත්තම් එන්නෙම නැහැ. මහන්සිලා වැඩ කරා. හරි. මහන්සිලා වැඩ කරන්න අරක තමයි කතන්දරේ සක්සස් ෆෝමියුලා එක තේරලා නම් ඔයා ඉන්නේ. මං හිතනවා මේ ඔයා ඔය යන පාර දෙකේ ගියා නම් හරි. පාර වෙනස් කරන්න එපා. හැමෝම කියන උපදෙස් අහන්න එපා. ඒක තමයි පළවෙනිම කතාව. හැමෝම කියන උපදෙස් අහන්න එපා. වැඩිහිටියෙක් වෙච්ච පළියට ඔයාට වඩා වයසෙන් වැඩි වුණ පළියට මිනිස්සු හැමෝම කියන දේවල් පිළිගන්න එපා. හරිද? අපි කෙලින්ම දේව වාක්‍යයක් වගේ පිළිගන්න මිනිස්සෙක් කියපු ගමන් එපා තර්ක කරන්න. අපි කොහොමද දන්නේ එයා අපි තරම් අත්දැකීම් බහුල මිනිස්සෙක්ද ඒ සම්බන්ධයෙන් අපිට උපදෙස් දෙන්න කියලා? මම නම් කිසි එකෙක් කියනවල අහන්නේ. මං අහන්නේ උන් ඉන්නවා කීප දෙනෙක්. ඒ අරහම වෙන කවුරුත් කියනවල මං අහන්නේ නැහැ. ඊට වැඩිය හොඳ අදහසක් මගේ ඔළුවේ තියෙනවා. ඊට හොඳ මේකක් මං ගාව තියෙනවා මිෂන් එකක්.